In this video මං මගේ පළවෙනි Java CA මොඩියුල් එක කොහොමද හදන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේදී කියන්න යන්නේ. Welcome home, sir. එතකොට මේ සිම්පල් ආර්කිටෙක්චර් එක හිතන්න අපි යන්න ඕනේ හරියටම කලින් අවුරුද්දේ අගෝස්තු මාසෙට. මොකද අගෝස්තු මාසෙ තමයි මම පටන් ගත්තේ කොහොමද මේ මොඩියුල් එකක් ඇත්තට හදන්නේ මොනවද Javas කියන්නේ හැමදාම ඉගෙන ගත්තේ ඒ කාලේදී. ඉතින් මේ වීඩියෝ එක පටන් ගමු. එහෙනම් වගේ උණු වතුර බෝතල් එහෙනම් උණු වතුර බෝතල් ලෑස්ති කරගෙන මාත් එක්ක වීඩියෝ එකට එකතු වෙන්න. අපි බලමු කොහොමද මම මේ සොලියුෂන් එක පටන් ගත්තේ කියලා. Javas කියන්නේ ඇත්තටම කිව්වොත් NLP මොඩල් එකක්. ඒක NLP, LLM ඒ ගොඩක් කන්සෙප්ට් එකතු වෙච්ච එක මොඩල් එකක්. ඒක ඊටත් වඩා අපි දැන් NLP කියනවා LLM කියනවා ඊටත් වඩා Javas CA මාර යුනික් වෙන්නේ යාගේ ඒජන්ටික් වගේ තියෙන බිහේවියර් එක. ඒ කියන්නේ හර්මිස් පැනල් එකක් වගේ හැබැයි කතා කරන්න පුළුවන් හෝම් ඇසිස්ට් වගේ වැඩ කරන්නත් පුළුවන් ඒක මාර පවර්ෆුල් මොඩල් එකක්. ස්පෙෂලි මම මේක හදන්න පටන් ගත්ත කාලේදී මම එච්චර දෙයක් දැනන් හිටියේ නැහැ කොහොමද කරන්න කියලා. හැබැයි වාට තේරෙනවද මේ වීඩියෝ එක බලද්දී අපිට මේක හදන්න පොඩි දේවල් ටිකක් විතරයි ඕනේ. අපිට ඕනේ speech recognition model එක. So first of all අපිට ඕනේ STT එකක්. STT එකක් කියන්නේ speech recognition model එක. speech to text. මේක අපිට කරගන්න වෙන්නේ මොකද දැන් speech to text speech recognition එකක් use කරලා තමයි අපිට මුලින්ම අපේ කතා කරන දේවල් ටික දාගන්න ඕනේ මොඩල් එකට. එතකොට දැන් මෙතනදී මම යූස් කරේ Python ලගේ තියෙන library එකක්. ඒකේ අපිට ඕන තරම් models පාවිච්චි කරන්න පුළුවන්. ඒක openly available models තියෙන්නේ. ඉතින් අපිට API එකක් අරගෙන එහෙම දුක් විඳින්න ඕනේ නැහැ. ඊටත් වඩා මේ වීඩියෝ එක මගේ දැන් මේක යන්න කලින් කියන්න ඕනේ මේක ඇත්තටම මම කන්සිඩර් කරන්නේ AI එකක් කියලා. මොකද මම හදපු model එක ඕනම කෙනෙක්ට හදන්නත් පුළුවන්. ඒක නිකන් AI වලට වඩා අපි ඒකට කියන්නේ අපි හැමෝම developers කියන්නේ ඒකට හරියටම කිව්වොත් රැපර් මොඩල් එක. රැපර් එකක් කියලා. just a basic rapper. හැබැයි මේ basic rapper එකේදී මට ChatGPT වගේ ඒවා use කරන්න තරම් ChatGPT API එකක් එහෙම නැත්නම් Claude API එකක් වගේ use කරන්න එච්චර බජට් එකක් තිබ්බේ නැහැ කට්ටිය. හැබැයි මම ඒකට solution එකක් හොයාගත්තා. ඔගේ believe me ඔගේ මම solution එකක් හොයාගත්තා. ඒකට හොයාගත්ත solution එක තමයි මම හිතුවා මට පුළුවන් ඔලාම වලින් local server එකක් ඒ කියන්නේ local AI model එකක් දාගෙන ඔලාම සර්ව් යස් කරලා ඒක පෝට් එක ලිසන් කරන දාලා අපි කම්පියුටිං වල යූස් කරන රික්වෙස්ට් ඇන්ඩ් රෙස්පොන්ස් මොඩල් එකක් හදාගන්න. එහෙම නැත්නම් අපි කෙටියෙන් කිව්වොත් HTTP එකක් හදාගෙන අපිට පුළුවන් මේ වැඩේ ගොඩක් ඊසි කරගන්න. එතකොට මොඩල් එක වාගේ GPU එක යූස් කරනවා. වාගේ GPU එක යූස් කරලා එයා වාට රෙස්පොන්ස් එකක් දෙනවා. එතකොට මම මෙතනදී පාවිච්චි කරපු මොඩල් එක වෙන්නේ 3.7 billion parameter මොඩල් එක. මේ parameter කතන්දරේ මම කියන්නම්. don't worry. So මුලදිම කිව්වොත් අපිට AI එකක් හදනවා නම් මේ මං කියන AI එක හදන්න අපිට ඕනේ දේවල් තුනක්. පළවෙනි එක තමයි අපිට ස්පීච් රෙකග්නිෂන් එකක් තියෙන්න ඕනේ. දෙවෙනියට අපිට ඉන්ටෙලිජන්ස් එකක් තියෙන්න ඕනේ. මොකක් හරි දෙයක් කිව්වම ඒක රිපීට් කරන්න අපි පැරට් කෙනෙක් හදනවට වඩා මොකක් හරි දෙයක් පැහැදිලිව කියන්න තරම් එයාට ඉන්ටෙලිජන්ස් එකක් තියෙන්න ඕනේ. එතනදී තමයි අපි යූස් කරන්නේ ඉන්ටෙලිජන්ට් ලේයර් එක. තුන්වෙනියට අපිට ඕනේ TDS එකක්. මෙයාට එලියට ස්පීක් කරන්න දෙන්න ඕනේ. මං එහෙනම් දැන් පෙන්නනම් මේකේ හරි ඩෙමෝ එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. අපි එහෙනම් දැන් කම්පියුටර් එකට. Okay. So මේ තියෙන මගේ project folder එක and අපිට දැන් ඕනේ terminal එකක් open කරන්න. terminal එකක් open කරලා මම මුලින්ම start කරන්නේ Ollama help panel එක ගන්න. So මේ තියෙන Ollama dash panel එක. ඒ කියන්නේ CLI tool එකේ තියෙන ඔක්කොම option ටික. මෙතන තියෙන Ollama serve කියලා මොඩල් එක. So Ollama serve කියන එකෙන් වෙන්නේ අපේ දැනට local machine එකට install කරලා තියෙන servers run කරන්න පුළුවන් වෙන එකයි. එතකොට ඒකත් එක්ක අපි use කරන flag එකක්. flag එක කියන්නේ මම මොකද්ද run කරන්න ඕන model එක කියලා. මේ අවස්ථාවේදී දැන් මම මුලින්ම Ollama list එකක් අරන් පෙන්නන්නම්. ඔයාලට වෙනදි මෙතන දැන් Llama 3.2 latest version එකක් තියෙනවා. තව Llama 2 latest එකක් තියෙනවා. මේ ඔක්කොම මේ 7 months ago කරපු වැඩක් and with Java's version එකක් තියෙනවා latest model එක. So මට ඕනේ දැන් Java's model එක run කරන්න. So give me a second. මෙතනදී Javas කියලා තිබ්බේ මම අර කලින් කිව්ව නේද prompt මම එක prompt එකක් එහෙම නැත්නම් අපි wrapper එකක් හදුවා කියලා. ඒ wrapper එක තමයි මේ Javas කියලා තියෙන්නේ. basically මේක තමයි කරන්න පුළුවන් ගොඩක් idiotic method එක. model එකේ knowledge එක ගත්තොත් එimhe model එකේ knowledge එක මැනෙන්නේ අපි parameters කියන එක මත. parameters කියන්නේ basically අපි train කරන neural network එකේ තියෙන neuron layers ගන්න කියලා හිතන්නකෝ. දැනට පොඩි simplified version එක. මේක මීට වඩා ගොඩක් දේවල් ඇති. හැබැයි අපි නියුරෝන් ප්‍රමාණය දැන් මොඩල් එකෙන් මොඩල් එකට වෙනස්.
සමහර දැන් අපි ගත්තොත් එහෙම මොකක් හරි එක්කෝ image recognition data set එකක් හරි ගත්තොත් එහෙම ඒවැය තියෙන conversional layers වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ models වල තියෙන layers ප්‍රමාණය වෙනස් වෙන මත තමයි මෙයාලගේ parameters initialize වෙන්නේ. සාමාන්‍ය මේ වගේ කම්පියුටර් එක run කරන්න පුළුවන් parameters ගන්න 3 point ගණන් එහෙම නැත්නම් 7 point ගණන් උපරිම. servers වල run කරන්නේ 120 ඒ වගේ ගොඩක් ලොකු models run කරනවා. ඔයාලම serve කරලා බලමු. Hell yes, working. So දැන් ඔයාලම serve එක වැඩ කරනවා. ඒ වගේ මෙයා CUDA library එක use කරලා. So Nvidia CUDA library එකේ තමයි ඔයාලට මතක ඇති මේ වීඩියෝ එක අපි මීට කලින් එක පාරකුත් ඔය CUDA library එකක් use කරලා තිබ්බා Arch PC එකකදී. මේ concept එක පොඩ්ඩක් confusing වගේ ඇති මම දන්නවා beginner කෙනෙක් නම් වාට ගොඩක්ම confuse ඇති මොනවද මේ කියන දේවල් කියලා. ඉතින් වාට in detail වීඩියෝ එකක් වෙන අනිවාර්යෙන් කියන්න මම මේක walk through එකක් අපි කරමු. ඔක්කොම architecture එකේ හැමදේම step by step හදලා. ඉතින් let me know in the comments. Okay? So මේ තියෙන ඔලාම serve and now අපිට පුළුවන් අපේ main module එකට යන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන prototype කියන version එක තමයි මම මීට කලින් හදලා තිබ්බ version එක. Okay Jarvis, how are you? I am functioning within optimal parameters. Thank you for asking, sir. The systems are running smoothly, and all essential functions are operating at peak efficiency. However, I must inform you that Tony Stark's departure from the facility has resulted. Okay. So ඔයාලට තේරෙන්නේ නැති දැන් මෙතන මම ඔලාම server එකට ගිහින් පෙන්නනවා. ඔලාම server එකේ පෙන්නන්නේ මේ වගේ request ටිකක්. මෙතන post request එකක් ගිහින් තියෙනවා API generate side එකට. එතකොට දැන් ඔයාලට මතකද මම කිව්වා මේක මාර helpful මොකද ඔලාම server එක run කරන්නේ ඇත්තටම මේ අර අපි කලින් කිව්වත් වගේ request and response model එකක් විදියට. ඒකින්ද අපිට API එකක් use කරලා ගොඩක් ලේසි විදියට response එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ response එක මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මම TTS එකට ගන්න කියලා. So මේක තියෙන්නේ Python වල තියෙන basicම TTS model එක. ඔයාලට මේක ඕනතරම් බලා ගන්න පුළුවන් documentation වලට ගියාම. So Python text to speech model එක අරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ basic function එකක් හදන්න. මේ function එකේදී මම එක parameter එකක් දාලා තියෙනවා test එකක් කියලා. මේ test එක තමයි අපි pass කරන්නේ ඊළඟ parameters වලදී. හොඳයි වීඩියෝ එක කම්මැලි කරන්නේ නැතුව මම මේක කියන්නම්. So මේ project එක beginner friendly කියලා කියන්නේ නෑ මම. හැබැයි මේ project එක ගොඩක් ආසයින දේවල් වලට අලුතෙන් පටන් ගන්න මොන වගේ දේවල් වෙන්නේ කියලා මේක හොඳ project එකක්. So මේව තමයි මම මගේ පළවෙනි Java model එක හැදුවේ. ඒ වගේම මට ලොකු plan එකක් තියෙනවා මේක ගොඩක් expert level එකටම ගෙන Java model එකක් කරන්න. ඔයා මේ වීඩියෝ එක enjoy කරා නම් please make sure to like, subscribe. එහෙනම් අපි will see you on next time. Bye.